අයිබෝන් ඔබ ක්‍රිප්ටෝ ආයෝජකයෙක් නම් නැත්නම් මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ ප්‍රශ්නය ඔබට අනිවාර්යෙන් මතුවලා ඇති. ඇයි මේ ක්‍රිප්ටෝ මාකට් එක පාරටම කඩාගෙන වැටෙන්නේ? එක දවසක ප්‍රයිසස් අප් වෙලා ඊළඟ දවසේ එකපාරටම ඩවුන් වෙන එක. ඉතින් මේක පිටිපස්සේ තියෙන හේතුව සහ යාන්ත්‍රණයන් ගැන අපි සරලව තේරුම් ගමු. මේකට බලපාන හේතු කරුණු ගණනාවක් තියෙනවා. අපි එකින් එක යමු. අංක 1 විදියට අපි තෝරගන්නේ මේ high volatility කියන එක. අධික අස්ථාවරත්වය. ක්‍රිප්ටෝ කියන්නේ මේ ඊටාම අනුමාන මත පදනම් වෙච්ච වත්කමක්. ඒ කියන්නේ අපි කියනවා speculative asset එකක් කියලා. ඉතින් investors ලගේ මේ hypes and fears බලාපොරොත්තු සහ බිය කියන හැඟීම් දෙක මත ක්‍රිප්ටෝ කරන්සිස් වල නැත්නම් මේ ක්‍රිප්ටෝ මාකට් එකේ prices up and down වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ආරංචියක් පවා මාකට් එකේ ලොකු බලපෑමක් ඇති කරන ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. අංක 2 වෙන්නේ lack of regulation. මේ නියාමනයක් නැතිකම. අපි දන්නවා ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගත්තොත් එimhe රජයේ නියාමනයට ලක් වෙනවා. රෙගියුලේට් වෙනවා. හැබැයි මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් අතර මේකේ බේසිස් එක වෙන්නෙම රෙගියුලේෂන් එකක් නැහැ කියන එක. ඉතින් ඒකම පාරාවරල්ලාක් වගේ හේතු වෙලා තියෙනවා මේ ලොකු ෆ්ලක්චුේෂන්ස් වලට up and down වලට. ඉතින් සම්ප්‍රදායික වෙළඳපොළවල් වල තියෙන මේ දැඩි නීති රීති මේ මාකට් එකේදී නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේදී මේ ඇතුළත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ ලෝකේ තවමත් ස්ථිර නියාමනයක් සිද්ධ වෙන්නේ නැහැ. තවමත් කියන්නේ මේකේ බේසිස් එක මේක තමයි කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් මේක හේතුවෙන් මේ ගවර්න්මන්ට්ස් කරන especially USA China වැනි මේ ගවර්න්මන්ට්ස් කරන නැත්නම් countries සහ ඒගොල්ලන්ගේ central banks කරන පොඩි ස්ටේට්මන්ට් එකකින් පවා අර වගේ රෙගියුලේෂන් එකක් නැති නිසා ලොකු කැළඹීමක් ඇති කරන්න පුළුවන්. කියන්නේ ලොකුවට ප්‍රයිස් එක අප් වෙන්නත් පුළුවන් ඩවුන් වෙන්නත් පුළුවන්. නැත්නම් මාකට් එකට මනි පම්ප් වෙන්නත් පුළුවන් මාකට් එක ෆ්ලෂ් අවුට් වෙන්නත් පුළුවන්. අංක 3 වෙන්නේ මේ ග්ලෝබල් ඉකෝනොමි එක. ගෝලීය ආර්ථික තත්ත්වයන්. උදාහරණයක් විදිහට USA වල මහා බැංකුව අපි හඳුන්වන ෆෙඩ් එක එයාලගේ ඉන්ටරෙස්ට් රේට්ස් පොලි අනුපාත ඉහළ දැම්මොත් එහෙම මේ අවදානම් සහිත ආයෝජන වලින් රිස්කී ඇසෙට්ස් වලින් ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කොහොම වුණත් මුදල් වලට වඩා රිස්කියනේ. ඉතින් ඒ වලින් සල්ලි අයින් කරගෙන මේ බැංකු වල තැන්පත් කරන්න ඉන්වෙස්ටර්ස්ලා පෙළඹෙනවා. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට්ස් මේ වැඩි කරොත් එහෙම. මොකද ලොකු ඉන්ටරෙස්ට් එකක් තියෙනවා සල්ලි ටික බැංකුවේ ගිහලා දැම්මොත් එහෙම ලොකු ඉන්ටරෙස්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් රිස්කී ඒ වල සල්ලි අයින් කරලා ඒගොල්ලෝ බැංක් එකකින් දෙන මේ ඉන්ටරෙස්ට් එක ගන්න බැංක් එකට සල්ලි දානවා. ඉතින් ඒ කියන්නේ ක්‍රිප්ටෝ කියලා කියන්නේ අවදානම වැඩිවත්කම. ඉතින් ඒ කියන්නේ එක පාර්ටම ඉන්ටරෙස්ට් රේට් වැඩි වුණොත් ඉන්වෙස්ටර්ස් සල්ලි ටික ක්‍රිප්ටෝ මාකට් එකෙන් එළියට අදින නිසා එක පාර්ටම ප්‍රයිස් එක ඩවුන් වෙනවා. අංක 4 විදියට මම තෝරගත්තේ මේ hacks and scams. ආරක්ෂක ගැටලු සහ වංශා. අපි දන්නවා මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජර්ස් තියෙනවා සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජර්ස් තියෙනවා සහ ඩිසෙන්ට්‍රලයිස්ඩ් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජර්ස් තියෙනවා. එතන අපි මෙතන ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන එකනේ BTC වල බේස් එක වෙන්නේ. එතන අපි කරනවා නම් එහෙම ඕක අපි ගාව තියෙන හાર્ඩ්වෙයාර් වොලට් එකකයි තියාගන්න ඕනේ. කෝල් වොලට් එකයි තියාගන්න ඕනේ. නැත්නම් එක්ස්චේන්ජ් එක පාවිච්චි කරනවා නම් BTC කියන පදනම දන්න එක්කෙනෙක් පාවිච්චි කරන්නේ ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක් මිසක් සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එක නෙවෙයි. කියන්නේ හයිපර් ලික්විඩ් වගේ එක්ස්චේන්ජ් එකක් මිසක් ඔය බයිනෑන්ස් වගේ එකක් නෙවෙයි දන්න කෙනෙක්. අර මේ සෙන්ට්‍රලයිස් එක්කෙනෙක් මේ CZ පවා එයා එතන පිටිපස්සේ ඉඳන් බලාගෙන ඉන්නේ. එයාගේ අතපෙවීමක් තියෙනවා. ඒක නිසා ඩිසෙන්ට්‍රලයිසේෂන් එකට යන්න ඕනේ. ඉතින් ඔය සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක් ලොකු එකක් අපි දන්නවා 2022-23 කාලේදී FTX එක හැක් වුණා. ඉතින් අන්න ඒ වගේ එක්ස්චේන්ජ් එකක් හැක් වුණොත් එහෙම නැත්නම් ලොකු ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකක් එහෙම ස්කෑම් වුණොත් අසාර්ථක වුණා. මේ ඉන්වෙස්ටර්ස් ළඟ තියෙන ට්‍රස්ට් එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මේ සිද්ධිය නිසා සම්පූර්ණ ක්‍රිප්ටෝ කමියුනිටි එක ක්‍රිප්ටෝ මාකට් එකම ෆියර් වෙලා
එකපාරටම එයාලගේ මේ එයාලගේ බෑග් සෙල් කරන්න ගන්න. අපි කියන එකට පැනික් සෙලින් කියලා. ඉතින් ඕකත් හේතු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ක්‍රිප්ටෝ මාකට් එකේ ප්‍රයිස් up and down වෙන reasons කීපයක්ම කතා කරා. reasons 4ක් ප්‍රධාන අපි කතා කරා. කොහොමද මේ ප්‍රයිස් එක ඩවුන් වෙන්නේ? මේකේ තියෙන මෙකැනිසම්ස් මොනවද කියන එක අපි බලමු. මෙන්න මේ සංකල්ප දෙක හොඳට තේරුම් ගන්න. මේ දෙක මත තමයි ප්‍රයිස් එක මේ විදිහට ෆ්ලක්චුවේට් වෙන්නේ. මේ ලොකෝටම වෙන ලික්විඩේෂන් නැත්නම් ද්‍රවීකරණය කියන එක. ගොඩක් ක්‍රිප්ටෝ ඉන්වෙස්ටර්ස්ලා මේ කරන්නේ ලෙවරේජ් කරන එක. ඒ කියන්නේ ණයට අරගෙන තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. ඇත්තටම මෙතනදී වෙන්නේ ඔවුන් ගාව තියෙන මුදලට වඩා වැඩි මුදලක් ඒගොල්ලෝ ණය විදියට අරගෙන 10 ගුණයක් 20 ගුණයක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අපි කියන 10x 20x කියලා අරගෙන මේ තමයි මේගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ මේ ප්‍රයිසස් එමීට අඩු වෙද්දී ඔවුන් දාපු ගාන තියෙනවනේ. මෙන්න ඔවුන් දාපු ගාන. ඒගොල්ලෝ හිතන්න ලෙවරේජ් කරන ගාන නැත්නම් ණයට ගන්න ගාන මේ ප්‍රමාණය කියලා. ඉතින් මෙන්න මේ ප්‍රමාණය ටික ටික කඩාගෙන වැටෙනවා දැන්. ඉතින් එතකොට මේ කඩාගෙන වැටෙන නිසා මේකේ පාඩුව එක්ස්චේන්ජ් එකට දරා ගන්න බෑ. ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකේ වටිනාකම පොඩ මේගොල්ලන්ට දැන් නැති වෙගෙන යනවා. එතකොට අර ක්‍රිප්ටෝ කරන්සි එක්ස්චේන්ජස් මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේ තිබ්බ ඇසෙට් එක දැන් මේක නැති වුණොත් එමේ යාලට මෙතනවත් පහලට වැටෙන්න දෙන්න බෑ. ඒ කියන්නේ එතරම් පහල වෙන්නත් ඒකේ පාඩුව වෙන්නේ එක්ස්චේන්ජ් එකට. ඒක නිසා මේගොල්ලෝ මෙන්න මේ පාඩුව පියව ගන්න ඒ පාඩුව අත්විඳින්න නැති වෙන්න මේක ඒගොල්ලෝ විකුණනවා. මේකට තමයි ලික්විඩේෂන් කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. ගොඩක් කටිය ලික්විඩේෂන් කියන එක දන්නේ නැහැ. මේ වගේ ලික්විඩේෂන් ගොඩක් එකපාර වෙනවා කියලා කියන්නේ ඒක වෙද්දී මාකට් එකේ ලොකු සෙලින් එකක් වෙනවා. පැනික් සෙලින් එකක් වෙනවා. අන්න ඒක තමයි මේ මිල මේ විශාල වශයෙන් කඩා වැටෙන්න හේතු වෙන්නේ. ඒ කියන්නේ ලික්විඩේෂන්ස් ගණනාවක් එකපාර වෙනවා. ටිකක් ලික්විඩ් තව ලික්විඩ් වෙනවා. ওই විදිහට අර එකපාරටම මේ සඩන් මේ ඇෆෙක්ෂන් එකක් වෙනවා. හරි. අංක 2 වෙන්නේ කියන්නේ දෙවෙනි සංකල්පය වෙන්නේ මේ වේල්ස්ලගේ බලපෑම. අපි වේල්ස්ලා කියලා කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි ලොකු ප්‍රමාණයක් තියෙන ඉන්වෙස්ටර්ස්ලා. ඒ කියන්නේ මල්ල කරේ තියෙන කට්ටියට ඇත්තටම කියන ලොකු බෑග් එකක් තියෙන කට්ටියට. අන්න ඒ වගේ වේල්ස්ලා ලොකු ප්‍රමාණයක් සෙට් එකක් එකපාර සෙල් එකක් කරොත් මේගොල්ලෝ ඔය කතා වෙලා සෙල් කරන දේවලුත් තියෙනවා. අන්න එහෙම කරත් මේ මාකට් එකේ තියෙන ඉක්විලිබ්‍රියම් එක සමතුලිතතාවය බිඳ වැටෙනවා. මේකින්ද දැන් එක මේ මාකට් කැප් එක ඔන්න යම් ගානක තියෙනවා. දැන් වේස්ලා කියන්නේ ලොකු බෑග් එකක් තියෙන කට්ටිය. එකපාරට මේගොල්ලෝ කීප දෙනෙක් නැත්නම් සෙට් එකක්ම සෙල් කරොත් මේක බහිනවා. අන්න එතකොට රීටේල් සෙලර්ස්ලා ඉන්නවනේ. normal කට්ටිය අපි වගේ කට්ටිය. අන්න ඒගොල්ලෝ කියන්නේ මාකට් එකේ හිටපු කට්ටිය නම් වැඩි දන්නවා මොකද්ද කියලා. ඔය නිව්බීස්ලා අලුතෙන් මාකට් එකට එන කට්ටිය මේ normal කට්ටිය 99%ක් ඉන්නේ වයි කට්ටියනේ. අන්න ඒගොල්ලෝ එතකොට පිය වෙනවා, බය වෙනවා. බය වෙලා මේක සෙට් එක මේ එක දිගට දැන් එක කට්ටියක් වුණාට පස්සේ තව කට්ටිය. ඊට පස්සේ ඔය විදිහට කට්ටිය දිගට මේ මුළු මාකට් එකම සෙල් කරගෙන යනවා. මොකද තවත් පොඩ්ඩක් පාඩු වෙනවා මේ ටික හරි ඉතුරු කරගන්න කියලා සෙල් කරන්නේ. ඉතින් මේක වසංගතයක් කැස්කේඩ් එකක් වගේ පැතිරිලා යනවා. හැබැයි වැඩේ දන්න කට්ටිය ඉන්නවා. වැඩේ දන්න කට්ටිය මෙහෙම වෙන්නේ ඒගොල්ලෝ ස්ටොප් ලොස් කරගෙන මේ ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල මේ කිසිම ඇෆෙක්ෂන් රෙස්ට්‍රික්ෂන් එකක් නැතුව මේ ස්ටොප් ලොස් දාගෙන ඒගොල්ලෝ ටික සෙල් කරගෙන මේ ඒගොල්ලෝ රිකවර් වෙනවා. හැබැයි අර වැඩේ දන්නේ නැති කට්ටිය නිව්බීස්ලා මාකට් එකෙන් අයින් වෙනවා. ඉතින් මේක රැල්ල වගේ යනවා. හරි. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එක කියලා කියන්නේ අර කඩා වැටෙන්නේ එයාට එක හේතුවක් නෑ. මේ හේතු ගණනාවක් තියෙනවා. බාහිර ආර්ථික සාධක, security ප්‍රශ්න, leverage ප්‍රශ්න, අනේ වගේ හේතු ගණනාවක ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන දෙයක් තමයි මේ මාකට් ක්‍රැෂස් කියලා කියන්නේ. ඉතින් ක්‍රිප්ටෝ කියලා කියන්නේ ඊටාම
අවදානම් සහිත ආයෝජකයක්. හැම වෙලේම අපි ඔබට මතක් කරනවා ඔබට දැරිය හැකි මුදලක් පමණක් ආයෝජන කරන්න. invest but to afford to lose කියලා අපි කියනවා. හරි? ඒ වගේම කිසිම වෙලාවක ණයට අරගෙන තමන් අතේ නැති දෙයක් ඉන්වෙස්ට් කරන්න එපා, ලෙවරේජ් කරන්න එපා කියලා කියන්නේ අපි ඔය නිව්බීස්ලට. අවුරුදු 5ක්වත් යනකම් මේ මාකට් එකේ ඉන්න නැතුව. ඒ වගේම වැදගත්ම දේ don't put all your eggs in one basket. ඔයගේ අතේ තියෙන බිත්තර ඔක්කොම එකම බාස්කට් එකේ දාන්න එපා. එක බිත්තරයක් මේ කරනොත් එහෙනම් ඔක්කොම ටික් කරනවා. ඒක නිසා අපි කියනවා ඩයිවර්සිෆයි කරන්න කියලා. ඔයගේ පෝර්ට්ෆෝලියෝ එක ක්‍රිප්ටෝ වල තියන්න, සල්ලි වල තියන්න, ගෝල්ඩ් වල තියන්න, ස්ටොක්ස් වල තියන්න. ඒ විදිහට ඩයිවර්සිෆයි කරන්න. ඒක ක්‍රෑෂ් එකක් වුණත් සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙන්නේ නැහැ. හරි. ඉතින් ඔකත් ඔළුවේ තියාගන්න. අපි තවත් මේ වගේ valuable video එකකින් හමු. Thank you so much. Have a good day.